හෙලෝ ප්‍රියංගික කියන්න ප්‍රියංගික මොකද මේ එකපාරට මාව මතක් කළා ඔයා ආවනේ කොහොමද දැක්කේ මං කොණ්ඩේ දම් පාට කරා 14000ක් ගියා ඒ ඔයා දාන්නවනේ ඉතින් ඔයා මේ බ්ලාබාල සැලොන් ලින්ක් කරන්නේ නැහෙනි මේවා රිපෝට් මේ අද මේ පාර වාරි භාගේ නේද ළමයි කිය අද ලකුණු දෙනවලුනේ පේරස් මීටින් යන්න උන් නැහැ කොයිද ඉතින් ගියත් වැඩක් නෑ අපේ කා ලකුණු 5යි 6යි වැඩක් නෑ නේ ඉතින් මං දන්නවනේ මං ඉතින් අද ගියේ නැහැ වාගේ පුතා කොහමද සිංහලට 97ක් 3යි මදි මොකටද දන්නේ 3 අඩුනේ ව්‍යාකරණ වලට පව් හැබැයි ගණන් වලට 92ක් oh my god හරි දක්ෂ ළමෙක් නේද ඔයාට ඉන්නේ මම අපේ කායකට හැදෙන්නේ රස්ති අදු ගහන ඉවරයක් නෑ අහන්නේ ඉතින් කරන්න දෙයක් නෑ විද්‍යාව වලට 75 හොඳයි ඒකකට ලං වෙන්න තියෙන හොඳ ළමයි ඔන්න අපේ කාව දීපව මේ රිපෝට් එක අර පොඩක් ඉන්න ප්‍රියංකිකා මට පේන්නේ නැහැ බං අධික දාලා මේ අපේ කාටත් මේ අනු ගණන් අරන් තියෙන්නේ අපේ කා අනු ගණන් අරන් තියෙන අපේ කා ප්‍රියංකිකා මම පස්සේ ගන්නම් බුත්සරණයි මේ වරේ මොකද්ද මේ ලකුණු 5යි 6යි බලහන් තාපඩේ මම නෝන්ඩි විරවනේ උඹලා අපේ මොනේ දැලි ගන්න ඉපදිච්ච හැත්ත මීට හොඳ උඹලා ක්ලාස් එක මම පැල හිටෙවුණා බලහන් සිංහල වලට ලකුණු 7යි ඉංග්‍රීසි වල ලකුණු 2යි ගණන් වලට ලකුණු 14යි මොනවද මේ වැඩේ තේරුම ක්ලාස් එක සල්ලි වලින් අර හරකෙක්ට බත් ටිකක් එවුණා ඊට හොඳයි ඒක මට දරා ගන්න බැහැ මම මැරෙනවා මගේ සල්ලි අබේ උඹ ගණන් වලට අර සිස්ටමට මේ ලකුණු 45ක් කලන් තිනවා ඔබ කාගෙන්ද කොපි කරේ ඔය ඉතින් උඹේ තාත්තට උඹට චිත්‍ර අඳින්න පුළුවන් නේද මට ඒක අමතක වුණා උඹත් ඉතින් තාත්තාගේ තමයි අනිත්‍යම ෆිල් චිත්‍ර නම් පාස් වේ වගේ ඒක හරි පාස් වෙලා අපේ ගෙදර වටේට චිත්‍ර ඇඳපන්කෝ මගේ හොඳ පුතා කියලා පුතා බලගන්න මං කමලට කෝල් එක කරන්න හෙලෝ කමල අපේ පුතා චිත්‍ර වලට 45ක් කරන් කමල ඔව් අයිති අනිත්‍යම ඉතින් අනු ගණන් තියනවා ඉතින් අපේ පුතාට ඉතින් දානවානේ ඉතින් අහන්ත ලක්සයි මේ හම සෙක්ෂන් එකේ පළවෙනිද මේ පරවල් පුතා කමල මවට ගන්නන් කොහොම ඉන්න මේවනේ උඹ කමලගේ පුතාගේ චිත්‍ර කොපි කරාද උඹ බිනනද මැරිලා ගියා නා උඹ අපේ මොන දැලි ගානේ පිටිච්ච බල්ලෙක් බිනනත් වගේ අම්මා මරපා